Hi guys, කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. අද ඉතින් අපිට සෙනසුරාදා දවසක්. ඉතින් අද නිවාඩු දවසනේ. ඉතින් ඒ නිසා මං හිතුවා පොඩ්ඩක් එළියට යන්න. ඉතින් මේ දවස්වල හොබි එකක් විදියට පුංචි අලුත් දෙයක් try කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකට ඕන බඩු ටිකක් ගන්න තමයි මං දැන් මේ එළියට ඇවිල්ලා ඉන්නේ. හරි ඉතින් මට යන්න ඕනේ කැන්බරා සෙන්ටර් එකට. ඉතින් කැන්බරා සෙන්ටර් එකට මම අද යන්නේ ට්‍රෑම් එකේ. ඉතින් කැන්බරා සෙන්ටර් එකට ඇවිදගෙන යද්දී මම දැක්ක මෙන්න මේ කියුට් කැෆේ එක. ඉතින් මං හිතුවා අද මෙතනින් බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනේ කියලා. ඉතින් මං කලින් මෙතනට ඇවිල්ලා නැහැ. ඉතින් මට දැක්කම ආස හිතුණා. හරි ලස්සනයි. ඉතින් මං හිතුවා ඉතින් අද මෙතනින් බ්‍රෙක්ෆාස්ට් ගන්නවා කියලා. ඉතින් මම ඕඩර් එක දාලා මං ආවා එළියට ඉඳ ගන්න. ඉතින් මං හරිම ආසයි මෙන්න මේ වගේ අවුටර් සීටින් ඒරියාස් වලට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් හරි ලස්සනයි වටපිටාවේ. දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ඕටම් සීසන් එකනේ. ඉතින් ඒ නිසා ගස්වල කොළවල පාට එහෙම වෙනස් වෙගෙන එන්නේ. ඉතින් ඒ ලස්සනත් බලන ගමන් මං හිතුවා ටිකක් එළියට වෙලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. හැබැයි ඉතින් දැන් ටිකක් එළිය සීතලයි. ඉතින් ගොඩාක් වෙලා එළිය මෙහෙම ඉන්න අමාරුයි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නකම් මං එළියේ හිටියා. ඉතින් මම මුලින්ම ආවේ කැන්බරා සෙන්ටර් එකේ ඩස්ක් එකට. ඉතින් මට මෙතනින් ගන්න ඕන වෙලා තිබුණා එසෙන්ෂල් ඔයිල් එකක් මගේ හොබි එකට. ඉතින් දැන් මෙතනින් ඉඳන් මම ගන්න දේවල් ඔක්කොම මගේ හොබි එකට ඕන දේවල් තමයි ගන්නෙ. ඊට පස්සේ මම ආවා බිග් W එකට. ඉතින් මට ගන්න ඕන වෙලා තිබුණා මෙන්න මේ වගේ ග්ලාස් ජාර් එකකුයි සිලිකන් මෝල්ඩ් එකකුයි ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් මේ වැඩේට මට තව ගන්න ඕන වෙලා තිබුණා ඩ්‍රයිඩ් ෆ්ලවර්ස් ටිකකුත් ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් මම ඔන්න ඒ ටිකත් ගත්තා. ඉතින් ඊට අමතරව මම තව ගත්තා කෝන් ස්ටාර්ච් ගත්තා, බේකින් සෝඩා ගත්තා, ඒ වගේම සිට්‍රික් ඇසිඩ් ගත්තා. ඉතින් පුළුවන් නම් ගෙස් කරන්න බලන්න මම මොකද්ද මේ හදන්න යන්නේ කියලා. ඉතින් බඩු ටික ඒ බඩු ටික නම් මම ගත්තේ කෝල්ස් එකෙන්. ඉතින් දැන් මට ටිකක් මහන්සි. ඒ නිසා මම ගත්තා පීච් ටී එකක්. ඉතින් මේක හරිම රහට තිබුණා. ඉතින් මගේ හොබි එකට ඕන ඔක්කොම බඩු ටිකත් අරගෙන කැන්බරා සිටි එකේ පොඩි රවුමක් දාලා මෙන්න මේ ලස්සන ඕටම් කලර්ස් ටිකත් බලලා මං ආපහු ගෙදර යන්න පිටත් වුණා. හරි ඉතින් දැන් මං ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං ඔයාලට පෙන්නන්නම් මම මොනවද හදන්න යන්නේ කියලා. හරි ඉතින් මුලින්ම මෙන්න මේ වගේ බෝල් එකක් ගත්තා. ඉතින් බෝල් එක අරගෙන ඒකට මම දාගත්තා බේකින් සෝඩා. ඉතින් බේකින් සෝඩා දැම්මා. ඊට පස්සේ කෝන් ස්ටාර්ච් දැම්මා. ඊට පස්සේ සිට්‍රික් ඇසිඩ් දැම්මා. ඊට පස්සේ ඒ ටික දාලා මෙන්න මේ වගේ හොඳට අර මේ කැටගතිය නැති වෙනකන් හලා ගන්න ඕනේ. ඉතින් හලලා හොඳට මික්ස් කරගන්න ඕනේ.
කරලා ඊට පස්සේ මම අරගෙන ආපු essential oil එකෙන් ටිකක් දාලා හොඳට mix කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වතුර ටිකක් ස්ප්‍රේ කර ගන්නවා. ඉතින් මේකට වතුර ගොඩාක් දාගන්න හොඳ නෑ. වතුර ටික ටික ස්ප්‍රේ කරලා තමයි හදාගන්න ඕනේ. ඉතින් මික්ස් එක මෙන්න මේ ගානට එනකන් හොඳට අර තදට කැටයක් වගේ වෙනකන් කැඩෙන්නේ නැති ගානට එනකන් හොඳට මික්ස් කර ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගානට එනකන් මික්ස් කර ගන්න ඕනේ. ඊට පස්සේ හරිම ලේසියි ඉතින් මේක හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ සිලිකන් මෝල්ඩ් එකක් අරගෙන මේක තව ටිකක් ලස්සන වෙන්න මම මේකට දාගන්නවා dried rose petals ටිකක්. ඉතින් රෝස් පෙටල්ස් ටික දාලා අපි අර හදාගත්ත මික්ෂර් එකෙන් ටික ටික මේක ඇතුළට දාලා හොඳට තද කරගන්න තමයි තියෙන්නේ. විදියට හදාගත්තයින් පස්සේ මේක පැය 24ක් විතර මේ විදිහටම හොඳට වේලෙන්න තියලා තියන්න ඕනේ. දැන් ඉතින් මම මේ පැය 24කට පස්සේ මම මේක මේ මෝල්ඩ් එකෙන් ගලවන්න තමයි යන්නේ. ඉතින් මේක ගොඩාක් තද කරලා ගලවන්නේ නැහැ. ඉතින් යටින් හිමීට පොඩක් පුෂ් කරලා තමයි මෙන්න මේ විදිහට පොඩක් පුෂ් කරලා හිමීට ගලව ගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මගේ ෂා ස්ටීම්ස් ටික රෙඩි. ඉතින් මං හරිම ආසාවෙන් තමයි මේ ටික හදාගත්තේ. ඉතින් මට හරිම සතුටුයි. මොකද මම ෆස්ට් ටයිම් තමයි මේක හැදුවේ. ඒ වගේම මේකේ වතුර දැම්මහම මාරම හොඳට තිබුණා. දැන් මේකේ මේ චුට්ටක් විතර මං හිතන්නේ තව ඝනකම් ඒ කියන්නේ මික්ස් එක තව ටිකක් තද වෙන්න ඕනේද දන්නේ නැහැ. මම ගලවද්දි චුට්ටක් මේ ඔයාලට පේනවනේ එළිය වැටුණා. එහෙම නැත්නම් මේක ෂවර් එකට දැම්මහම මාරම සුවඳයි. ඒ වගේම අර හොඳට ඒක දිය වෙලා අපි කඩෙන් ගත්ත ෂවර් ස්ටීම් එකක් වගේ ඇත්තටම හොඳටම තිබුණා. ඉතින් මං හිතනවා ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම මට කියන්න අමතක වුණානේ shower steams වල ඉතින් එක එක විදිහේ benefits තියෙනවා. ඉතින් ඔයා use කරන essential oil එක අනුව ඔයාගේ mind එක relax කරගන්න, ඒ වගේම ඔයාට stress release කරගන්න, ඒ වගේම ඔයාට sinus issues එහෙම තියෙනවා නම් ඒවටත් මේක ගොඩාක් හොඳයි. හරි. ඉතින් එහෙනම් ඔයා මේ වීඩියෝ එක මෙතෙන්ට වෙනකම් බැලුවා නම් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.